කතා කරලා ඔහු මගෙන් අහනවා රත්නේ මේ මාසේ සිව්දේශ සංග්‍රහව කියවුවද කියලා. මම කියනවා නෑ කියලා. එයා මට කියනවා හොයාගෙන කියවන්න. ඔහු මට නම් කළා කියනවා ඒකේ තියෙන එක ලිපියක්. ඒ ලිපිය කියවලා ඒ අඩුව ගීතයක් ඕට ලියා දෙන්න ඕනෑයි කියලා ඔහු ඉල්ලා හිටිනවා. මම සංග්‍රහ හොයාගෙන කියවනකොට ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. දකුණු පළාතේ එක්තරා ගමක ඉඳලා යුවතියක් කාන්තාවක් WPC කෙනෙක් හැටියට කාන්තා පොලිස් නිලධාරියක් හැටියට පත්වීමක් අරගෙන කොළඹ යනවා. ඒ මිරිහාන නිසා කිරුළුපනේ පොලිස් ස්ථාන දෙකේම සේවය කරනවා. මිරිහානි පොලිසියේදී ඇයට මුණ ගැහෙනවා. උතුරේ ඉඳලා ආපු දෙමළ ජාතික පොලිස් නිලධාරියෙක් බොහොම කඩවසම්. ඔවුන් දෙන්න අතර දැනහැඳුනුම්කමක් ඇති වෙලා එක ප්‍රේමයක් දක්වා වර්ධනය වෙනවා. ඒ ප්‍රේමයට දෙපාර්ශ්වයේම ඥාතීන් බරපතල විදියට විරුද්ධ වෙනවා. කාන්තාවගේ පැත්තෙන් ලොකු විරෝධයක් එල්ල වෙනවා. ඒ විරෝධය නොතකා ඔවුන් විවාහ වෙනවා. ඔවුන්ගේ සාක්ෂියට අත්සන් කරන්නේ ඉක්ොත් ආණ්ඩුව විඳපු ප්‍රබල ඇමතිවරයෙක්. මොකද හේතුව ඔහුගේ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් තමයි මනාලය. ඒ නිසා විවාහයෙන් පස්සේ තමයි 83 ජුලි කලබල ඇති වෙන්නේ. අසල කළු ජූලි ඇති වෙන්නේ. ඒකෙදි සිද්ධ වෙන දේවල් දැකලා ඇස්වලින්ම දැකලා මනාලයා කලකිරලා පොලිස් සේවයෙන් ඉල්ලාස් වෙනවා. තමන්ගේ බිරිඳත් ඉල්ලාස් කරගන්නවා. දෙන්නා තමන්ගේ ගමට යාපනයට යනවා, උතුරට යනවා. සිංහල සින්දු කියන නල්ලේ තිලක තියන කිරිල්ලි තොඩින් හදවතක් අරගෙන ගිනිගත්තල් අරබට ආවාදෝයි කිල්ලි. එයා සිංහල සින්දු කිව්වේ හැබැයි නළලේ තිලකයක් තියන්න උනා. එයා තියාගත්තා. තොඩින් හදවතක් ගත්තේ. කිරිල්ලක්නේ කිරිල්ලකට හදවතක් ගන්න ඕන තොඩින්. ගිනිගත්තල් අරබට ආවාදෝයි කිල්ලි. තල් අරබ ගිනි අරන් යුද්ධේ පටන් අරන් එතකොට. දිව නොහොර බසින් පෙම් කවිගේ කුරුල්ලාට වශී වී ඇට හම්බෙච්ච කුරුල්ලා සින්දු කියනවා තමයි. හැබැයි දිව නොහොර බසින් කැඩිච්ච සිංහලෙන් තමයි සින්දු කියන්නේ. නමුත් ඇය ඊට වශී වෙනවා. ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලි. හැම මනාලියකට මල් පොකුරක් හම්බ වෙනවා. ඇයටත් ලැබෙනවා. ඇයට ලැබෙන්නේ ගිනි වලින් ගින්දර වලින් හදපු ගිනි මල් පොකුරක්. ඇයක බාර ගන්නවා. හැමෝගේ මදු සමයේ සුන්දරතම කාලේ ඇගේ මදු සමය කටු අකුලක්. මදු සමයේ මధుර කටු අතරේ පිපී වැනුන ස්වරූපී. ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණු විහඟ සෙන ගඩාවේ සමහර කුරුල්ලෝ ඉන්නවා ගිනි අවි වලට තුවක්කුව වලට ආදරය කරන අය. ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකි ප්‍රියාව. ඉඹට පුළුවන් ඒවා සිංහලට පරිවර්තනය කරන්න. ආදරය නුඹට බාරයි. දැක ගනින් දේවතා. තවදුරටත් මේක රහසක් නෙමේ මේ දෙන්නා. ඇය කමුරුපිටියේ කාන්තාවක් විනිතා සමරසිංහ ගුණසේකර. ඔහු මහේන්ද්‍රන් එවත් පස්සේ නඩේසන් කියන LTT සංවිධානයේ දීපු නම. මුලින්ම ඔහු LTT සංවිධානයේ පොලිස්පති හැටියට හිටියේ. පස්සේ දේශපාලන නායක වුණා. ඒ දෙන්නත් ඔවුන්ගේ දරුවනුත් අවසාන සටනේදී පොදුකුරුප්පුවේදී මිය ගිය බවයි වාර්තා වෙන්නේ. අපි ඒගොල්ලන්ගේ බෙදුම් වාදයට එකඟ නැහැ. අපි ඒගොල්ලන්ගේ ත්‍රස්තවාදයටත් එකඟ නැහැ. නමුත් අපි කොහොමද ඔවුන්ගේ ප්‍රේමයට එරෙහි වෙන්නේ? ප්‍රේමය කියන්නේ සියලු ජාති කුල ගෝත්‍ර ආගම් ඉක්මවා පවතින මානව ධර්මයක්. ඒකයි අපි එකගේ කරන්නේ. ඔබ දන්නවා නම් දෙමළ නායකයන් හුඟ දෙනෙක්ගේ බිරින්දෑවරු ඉතුරු වෙලා ඉන්නවා. නමුත් නඩේසන්ගේ බිරිඳ කැමැත්තෙන්ම සමියාත් එක්ක පරිත්‍යාග කළේ ඒ සිංහල නිසාද මන් දන්නේ. විශාරද කපුගේ සංගීතවත් කළු ගැයූ ගීය
ප්‍රේමවර්ධන කපුගේ අද ගයාවි අහලා බලන්න.